උදේට කෑ ගන්න පුළුවන් ටීවී කට් එකට. ඕකෙන් මුකුත් වෙන්නේ නැහැ. මාධ්‍ය අපේ රටේ දේශපාලන කරපු කාලේ ඉවරයි. අපේ රටේ මාධ්‍ය නම් දේශපාලන කරේ. මම මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු 159ක් ඉන්නේ නැහැ. මාධ්‍ය මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න. 2019 දී මාධ්‍ය සතුව තිබුණු සමස්ත දේශපාලන බලය අවලංගු වුණා. එයි මාධ්‍ය විසින් මාධ්‍යවල තියෙන බලංගුතාවයද නැති කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයකට ආවා. නැත්තම් අයි වඩම්මයිද? ආයෙ පුළුවන් ද දේශපාලන නායකයෝ හදන්න ඊනානිකවලට? කරන්න බෑ. ඒ නිසා තවදුරටත් ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන මාධ්‍ය වලින් ගොඩ නැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාර නෑ. ඒක දැන් පැරණි යුගය. අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය. නිරන්තරයෙන් ජනතාව මූණට මූණ මුණ ගැසීම. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම වෙලාවම ජනතාවත් එක්ක සංවාදයෙන් යෙදෙන ජනතාව මුණ ගැසෙන දේශපාලන ව්‍යාපාරය. එතන තමයි අනාගත දේශපාලනය. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලන. ඒ නිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. හැබැයි Tamanට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රැය හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. Tamanට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා ආපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර. ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද? දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම ඔබට කියන්නේ මේ අවස්ථාව අපි අත්හරිනවද? අපි කිසිසේත්ම පුද්ගලයෙක් ලෙසත් ආණ්ඩුවක් ලෙසත් මේ අවස්ථාව අත්හරින්නේ නැහැ. මේ රට මේ පත්වී තිබෙන මේ අසීරුතාවයෙන් මරට මුදවා ගන්න. මට හෝ අපේ අමාත්‍යවරු කිසිවෙකුට මත තබා ගන්න. පෞද්ගලික Tamanට කියලා අභිලාෂයක් නැහැ. පෞද්ගලික Tamanට ලැබෙන අභිලාෂයක් නැහැ. අපිට තියෙනවා මේ රටත් මේ රටේ ජනතාව පිළිබඳ සුබ සිහිනයක්. මේ සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා අපි පොරබදනවා. මම ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක යථාර්ථයක් බවට පත් කරන්න. මම ඔබට අවසන් වශයෙන් ආරාධනා කරන්නේ ඔබෙහි පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වෙන්න. ඉතිහාසය ඔබ ලියන්න එපා. මේ අවස්ථාව අත්හරින්න දායක වෙච්ච මිනිස්සු. මේ අවස්ථාව අකුල් ලැබපු මිනිස්සු විදිහට ඉතිහාසගත වෙන්න එපා. ඔබ ඉතිහාසගත වෙන්න රටේ අවස්ථාවක් ආවා. ඒ අවස්ථාව ඉතා හොඳින් උකහා ගැනීම සඳහා විපක්ෂයේ සිටද ඔබ උදව් දීපු ව්‍යාපාරයකට ඉතිහාසගත වෙන්න.